තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 61000කින් අඩු වෙලා පරණ තේ වතු නගා සිටුවීමේ වැඩපිළිවෙලක් නැහැ. තේ කර්මාන්තය දියුණු කිරීම අභියෝගාත්මකයි කියලා මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා කරන ප්‍රකාශයත් එක්ක ඔව් දේශපාලන වේදිකාවේ ස්ටේජ් පැලුවා නේ 2000ක් දෙනවා අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියලා තමයි දැන් ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ නේ වතු කරේ ලයිම් පේලියේ තේවත්තේ යකඩ කත පාර්ලිමේන්තුව ආවෙත් ඕවා කියලා වේදිකා පළලා දැන් තේ පැලක් අස්සෙලා තැඟිලක් නැහැ. ඉතිහාසයේ වතු සහෝදර ජනතාව වෙනුවෙන් ඇමතිවරේ පත් නොකරපු මේ ආණ්ඩුව එතුමා කිව්වේ මොකද්ද? ඉඩම් ටික ලබා දීලා ඉඩම් හිමියෝ කරනවා කියලා කිව්වා. උන්ට තේරුණා? තේරුණාත් නොතේරුණා වගේ මට මඩ ගහන්න ඕන හින්දා ඒක වෙනස් කෙරුවා. මේ වේදිකාවට මම නගිනකොට මට ලියුමක් හම්බුණා. පවුල් 85ක් ඉන්නවලු මැද්ද කන්ද වෙලේ කුඹර කොටස්. ඒ අයව කුඩා තේවතු හිමියන් බවට පත් කරන එක සාර්ථකයි නේද? තමුන්නාන්සලාට කරන ගෞරවයක් විදියට ඇමතිවරේ පත් කර හැම ආණ්ඩුවකම මේ රටේ ඉතිහාසයේ වතු සහෝදර ජනතාව වෙනුවෙන් ඇමතිවරේ පත් නොකරපු මේ ආණ්ඩුව පිටි මිල වැඩි වෙලා පරිප්පු මිල වැඩි වෙලා සීනි මිල වැඩි වෙලා ළමයින්ගේ පොත්පතේ ගාන වැඩි වෙලා බස් කාස්සුව වැඩි වෙලා මෝටර් සයිකල් එකේ තෙල් ටික දෙගුණ වෙලා තමුන්නාන්සලාට එහෙමයි සලකලා තියෙන්නේ. ආණ්ඩුව රුපියල් 200ක් දෙනකොට රුපියල් 800ක් තමුන්නාන්සයි සාක්කුවෙන් ගන්නවා. 2015 තමයි මමත් ඉස්සෙල්ලම පාර්ලිමේන්තුව යන්නේ. ආණ්ඩුව ගත්තට පස්සේ වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ධූරය දැරුවේ දිගම්බර මැමතුමා. එදා නිවාසා ඉදිකිරේ අමාත්‍යවරයා අපේ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. මේ රටේ කොච්චර ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ නිවාස ලබා දුන්නාද කියලා ඔබ දන්නවා. මම කියන්න ඕනේ නැහැ. දීපු තැන් එක්ක අපිට ඕනනම් කියන්න පුළුවන්. මේ වගේ බොරුවට ෂෝ දාලා ஜனாதிபதிලා නටලා නැටුවේ නැහැ. ඒ දෙන්න ඕන කෙනාට දුන්නා. இந்த கிராமங்கள்ல இருக்கிற மக்களுடைய திட்டங்களுக்கு அவங்களுடைய அமைச்சர்களாக எடுக்கின்றதுக்கு அவங்கள செஞ்சுக்கிறாங்க. அப்ப நாங்க வேற அவங்க வேற ஒரே நாடு. அப்ப இவ்வாறான ஒரு பிரச்சனைக்கு எங்களுடைய ஒற்றுமையும் போராட்டத்துக்கும் நாங்க தயாரா இருக்கணுமா கூடாதா சொல்லுங்க. எங்களுடைய உரிமைக்காக நாங்கள் அனைவரும் ஒற்றுமையாக இருந்தால் மட்டும்தான் இந்த நாட்டில் நாங்கள் தலைமை வாழ முடியும். அதுக்காக கௌரவ எங்களுடைய தலைவர் சஜித் பிரேமதாஸ் அவர்கள் தோட்ட தொழிலாளரை பற்றி தெரிஞ்சவர், எமது கட்சியினுடைய தலைவர் செயலாளர் அத்தனை பேருமே எங்களுடைய தோட்ட மக்களை பற்றி தெரிஞ்சவர்கள். නායකතුමනි මේ වතුකම් කරුවෝ බලාපොරොත්තු වෙනවා එක නිවාස ප්‍රශ්නේ දෙවෙනි ඉල්ලීම තමන්ගේ කියලා යම් කිසි බිම් ප්‍රමාණයක් දෙන්න කියලා දෙවෙනි යෝජනාවට ඉල්ලා සිටිනවා. තුන්වෙනි යෝජනාව යම් කිසි ක්‍රමවේදයකට මේ වතුකම් කරු